බලහන්කො මචං මේක එක් කාලෙට එක එක සිද්ධි අපේ ඔලුවට එනවනේ. අපේ මේ අසරණ ජනතාවටම තමයි දුක් පීඩා. ඒකනි බං මේ බලහන්කෝ. මොකක් හරි නැත්තම් එක්ක ගම් වතුරක් එනවා නැත්තම් තෙල් නැති වෙනවා. දැන් හැමදේම පට්ට ගණන් බං. මට නම් තේරෙන්නේ කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා. අපි කොහොම හරි ගේමක් ගාලා නැගිටින්න හැදුවොත් තමයි අපිටම කෙලවෙන්නේ. මාත් මේ බයිසිකලේ අරන් යනවා බං තෙල් පොලිමට. මොනා කරන්නද? කට්ට කාලා පොඩ්ඩක් තෙල් ටිකක් හරි ගහගන්න එපේ නැත්තම් කොහොමද අපි ගමනක් බීමනක් යන්නේ? හරි හරි මචං. මාත් මේ යන ගමන් තමයි තෙල් පොලිමට. මේ අපේ දිනේ අයියගෙන් තේ එකක් බීලා මෙමු. මුදලාලි අපිට හොඳ ඉල්ලමක් පෑදිලා තියෙන්නේ. මේ ආපු chance එකෙන් අපිට කෝටිපතියෝ වෙන්න වෙන කල්යන එකක් නෑ. මේ ඔය කට නිසා අපි කොයි වෙලේ හරි පොලිසියට අවු වෙනවා. හරි හරි බෝස්. අපි පොඩ්ඩක් මිල වැඩි කරලා දුන්න කියලා කාටවත් ප්‍රශ්නයක් නෑනේ. ඒ වුණාට කමන්නේ. අපි දන්න අයටනේ ගාන වැඩි කරලා දෙන්නේ. උඹ ඔය හැමතැනම ඕවා කියවන්න නැතු ඉඳාන්කෝ හරිද? අම්මෝ බොස්. දෙයියෝ දැක්ක වගේ පාට්ටම සතුටක් තමයි හිතට දැනෙන්නේ. ආහා උඹ වැඩි උඩ පනින්න එපා. මට එන කේන්තිය මුට එකක් අයින් තමයි මට හිතෙන්නේ. මුට කොයි වෙලෙත් ඩෝංගිය පොගමන්නේ අප්පා. මොනවද බොලඹ කුටු කුටු ගා මුමුණන්නේ? අනේ නෑ නෑ ලොක්කා. මගේ මේ හතුරෙක් ඉන්නවා. මට උට අයින්නමයි හිතෙන්නේ. මේ උඹේ පම්පෝරිය දැන් ඇති. මං දැන් යනවා. මෙතනට එයි දැන් කස්ටමර්ස්ලා දෙන්නෙක්. උඹ බලාගනින් උන්ව. හරිද? අඩු නම් කියන්න එපා. ගානම තමයි. ලීටරයක් රුපියල් 2000යි. එච්චරයි. මුගේ අප්පගේ ගණන්නේ යකෝ මෙව්වා. මල්ලි මේ ඔයාලා ගාවද මේ පෙට්‍රල් තියනවා කිව්වේ? ඔව් අයියා. අපි ගාව ඕන තරම් පෙට්‍රල් තියෙනවා. ආයිතින් ටොප් බාඩු. ලීටරේ කීයද මාත්තේ ඉතින්? තෙල් ලීටරයක් රුපියල් 2000යි. ආයි ඩිස්කවුන්ට් දාලා ඔක්කොම අඩු කළා. ටැක්ස් අඩු කළා. අර මේ ඔක්කොම තියෙන ඒවා ඔක්කොම අඩු කළා තමයි ඔයාලට මාත්තයා මේ ගන්නට දෙන්නේ. දෙයෝ සාකි මොනවාද අයියෝ මේ ගාන මේ බලන්නකොනේ අයියෝ. what to do තම්බි? මොනා කරන්නද? රටවල් ගා ගන්නවා අපේ මිල උඩ යනවා. මහත්තයා රුපියල් 2000ට වඩා ස්තම්භ සතයක්වත් අඩු කරගන්න බැරි වෙයිද අපිට? මොනා කරන්නද සුද්දා? මටත් දුකයි තමයි. ඒ වුණාට ඉතින් අපේ ලෝක්කා කියලා තියෙන්නේ 2000ට අඩු වෙන්න එකෙක්ටවත් දෙන්න එපා කියලා. සෑහෙන අවුල තමයි ඉතින් ඒකත් එහෙමද? හරි එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. පොඩ්ඩක් හිතලා බලලා කල්පනා කරලා ඉක්මනටම එන්නම්කෝ. හා එහෙනම් ගොහින් එන්නකෝ. තම්බි අපි දැන් මොකද කරන්නේ තම්බි මේකට? ඒකනේ අයියා මට නම් තේරෙන්නේ මොකක් කරන්නද කියලා. දවස් 30 පෝලිං වල ඉන්නත් බෑ. මෙච්චර ගාණක් දීලා තෙල් ගන්නත් බෑ. මට නම් තේරෙන්නේ ඉතින් මොකද්ද කරන්න කියලා. ඒකයි මේකයි කියලා හැමෝම මෙහෙම වැඩි ගානට තෙල් විකුණන්න ගත්තොත් අපිට මොකද වෙන්නේ? අපි වගේ අසරණ ජනතාවට මොකද වෙන්නේ? අයියෝ! සහතික ඇත්ත. මට හොඳ අයිඩියා එකක් තියෙනවා. මොකද කියන්නේ? අපි පොලිසියට කියමුද මේක? මටත් හිතෙනවා මේ අදහස නම් හොඳයි කියලා. මොකද මේ විදිහට අපි අසරණ වෙලා ඉද්දි ඒකෙන් අයිති ප්‍රයෝජන ගන්නකොට ඒක සෙට් නෑනේ අයියේ. තද ප්‍රෝ තිත්ත ඇත්ත. අයියා මෙහෙනම් ගන්නකෝ අපේ පොලිසිය පැත්තට සුබ මොහොතින් කෝල් එකක්. වණක්කම් අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා නේද මේ? මට මේ පොඩි කාරණාවක් තියෙනවා ඔබතුමාට කියන්න. අපි පොඩ්ඩක් හම්බෙලාම කතා කරමුද? ඕකේ මහත්තයා. මම එන්නම් වෙලාවට. ඔබතුමා ඉන්නකෝ. මම විනාඩියෙන් උතන.